හෙළ දෙරණ ධර්මද්වීපයක් වූ අසිරිමත් පොසොන් පුරපසළොස්වක පොහොය දිනය අදයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලක් දෙරණට වැඩම කොට මෙරට බුදුසසුන පිහිටුවීම මේ පොසොන් දිනයේදී සිහිපත් කෙරෙනවා. දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම සහ දෙවන පෑතිස් රජු ඇතුළු රටවැසියන්ට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම සිදු වූයේත් අදවන් පුණ්‍යවන්ත දිනකයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු එළඹි අදවන් පොසොන් පුන් පොහෝ දිනකදී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල මහරහතන් වහන්සේත් සුමන සාමණේරයන් සහ බණ්ඩුක උපාසකත් අම්බස්තලයට වැඩම කළා. මුවදඩේමේ ගොස් සිටි එවකට සිරිලක පාලනය කළ දෙවන පෑතිස් නිරිඳු තිස්ස යන නමින් තමන්ට ආමන්ත්‍රණය කළ මිහිඳු මාහිමියන් දුටුවා. එහිදී ප්‍රශ්න කිහිපයකින් රජුගේ දැනුම පරීක්ෂා කළ මිහිඳු හිමියන් පැවසුවේ මහරජා ඔබට මෙන්ම ඕනෑම තිරිසන් සතෙකුට මෙලොව සැරිසැරීමේ අයිතියක් ඇති බවයි. රජු රටේ පාලකයා පමණක් බව සිහිය තබා ගන්නා ලෙසද මිහිඳු හිමි මහරජුට අනුශාසනා කළා. මහින්දාගමනය මෙරට ආගමික, සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි විශාල වෙනසක් ඇති කිරීමට හේතු වුණා. මෙරට විස්මිත වාරි කර්මාන්තය සහ මහා කලා නිර්මාණ බිහි වුණේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි. පොසොන් උත්සවයේ නිමිත්තෙන් අද විශේෂ ආගමික වැඩසටහනක් මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී පැවැත්වුණා. කුලදරුවන් 50 දෙනෙකු පැවිදි කිරීමේ මේ මහා පුණ්‍ය කර්මයට ජනාධිපතිතුමත් එක් වුණා. මේ පින්කම සංවිධානය කර තිබුණේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ 98 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන්. මහරගම සිරිධම්ම නායක හිමිගේ පැවිදි දිවියේ අඩසියවසක් සපිරීමද මේ පින්කමට තවත් හේතුවක් වුණා. ජාති ආගම් කුලභේද නොසලකා එකම රටක පුරවැසියන් ලෙස සහජීවනයෙන් ජීවත්වීමට මිහිඳු හිමියන් ගෙන ආ ඒ විශිෂ්ට දහම මාර්ගෝපදේශයක් වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පොසොන් දින පණිවුඩයෙන් සඳහන් කරනවා. ලොව සෙසු ජාතීන් විස්මයට පත් කරවන ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කීමට අපට හැකි වුණේද මිහිඳු හිමියන් පෙන්වා දුන් මාර්ගයේ ගමන් කළ නිසා බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. රණවිරුවන් මුදාගත් දේශය ආගමික, සංස්කෘතික හා සදාචාර සම්පන්න රටක් බවට පත් කළ හැකි මිහිඳු හිමියන් ගෙන ආ මඟ නිසි ලෙස අවබෝධ කර ගැනීමෙන් පමණක් බව පොසොන් දිනයේ නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසනවා. අප තවමත් ගිලී සිටින පශ්චාත් යුද මානසිකත්වයේ වෙනුවට යලි පුනර්ජීවනය ලබන ජාතියක් ලෙස ගොඩනැගීමට සියලු ජාතීන්ට ආරාධනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා සේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.